හායි මචල්ලා මම රාජ්‍ය සේවකයෙක්. මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් වැටුපක් ලබන. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් එක්කෝ රාජ්‍ය ආයතනයක රැකියාවක් කරන රාජ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික අංශයක රැකියාවක් කරන මාසිකව වැටුපක් ලබන කෙනෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මම මගේ මාසික වැටුප පදනම් කරගෙන මගේ ජීවන රටාව ගොඩනගාගෙන නැහැ. ඒ කියන්නේ මම මගේ වටපිටාව හදාගෙන තියෙනවා මට අමතර ආදායමක් ලැබෙන විදිහට. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාටත් හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම අමතර ආදායමක් ලැබෙන විදිහට ඔයාගේ වටපිටාව හදාගන්න. ඉතින් ඒක මාර විදිහටම සපෝට් එකක් වෙනවා මචං. මේ ජීවිතේ කවදා හරි කොතනද ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියෙනවා ඔයාලා දන්නවා මම ගස්ලබු වගාව සහ කොමඩු වගාව කරන කෙනෙක්. ඉතින් ඔයාලට පේනවා මේ මගේ දෙවෙනි ගස්ලබු වගාව කරන ලොකේෂන් එක කෑල්ල ඉඩම. ඉතින් මම අදහස් කරනවා මචං මේකේ පැල 1000ක් හිටවන්න. ඉතින් ගස්ලබු කියන්නේ හොඳ වගාවක්. ඉතින් මගේ YouTube channel එකේ වීඩියෝස් බලලා ගොඩක් අය මට කතා කරා. ඇත්තටම මම ගස්ලබු වගාව ගැන සියල්ල දන්න කෙනෙක් නෙමෙයි. ඒ කොහොම වුණත් මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මගේ මොබයිල් නම්බර් එක මම හැම වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකෙදිත් මතක් කරනවා 071 2865. ඉතින් අනිවාර්යෙන්ම මට කෝල් එකක් දෙන්න. ඔයාට මොනවාම හරි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඉතින් ඒ වගේම තමයි මචං ඔබ මොන ආයතනයක රැකියාවක් කරත් මොන තැනක රැකියාවක් කරත් අනිවාර්යයෙන්ම ඔබට පැවරෙන රාජකාරිය 100% වගකීමෙන් ඉෂ්ට කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට පැවරෙන රාජකාරියට අමතරව තවත් දෙයක් ඒ ආයතනය හෝ රාජ්‍ය ආයතන වෙනුවෙන් කරන්න ඒක පට්ට විදිහට මචං වටිනවා. ඉතින් මොන හරි දෙයක් ඔළුවට දාගනින්න මොන හරි දෙයක් කරපල්ලා ඒක මාර විදිහටම සපෝට් එකක් වෙනවා ජීවත් වෙන්න. ඉතින් ඔයාලට පේනවා මචං මේ කෑල්ලේ මේ වෙද්දි කාණු කපලා තියෙන්නේ. ඊට අමතරව මේන් බටයක් ලේ කරලා තියෙනවා. මේන් බටේ දාලා තියෙනවා අඟල් දෙකේ බටයක් දාලා තියෙනවා මචං. මේක මම දාලා තියෙන්නේ මේ කෑල්ලේ දෙකට ඒ කියන්නේ දෙපැත්තට බෙදලා සමාන වගේ තමයි බෙදලා තියෙන්නේ. ඉතින් ලොකු කෑල්ලක් නෙමෙයි තියෙන්නේ. හැබැයි මේකේ පැල 1000ක් හිටවන්න මම අදහස් කරලා තියෙනවා. ඉතින් මම කියලා දෙන්නම් මචං කොහොමද මේ බට ලයින් එක ලේ කරගන්නේ කියලා දාගන්නේ කියලා. ඉතින් අපි යන් වීඩියෝ එකට වැඩි කතා ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මචං මම මේ වෙද්දි නිවාඩු ඉන්නේ. නිවාඩු ඉවර වෙලා යන්න කලින් පැල ටික ගෙනල්ලා හිටවන්න පුළුවන් වුණොත් මේ වීඩියෝ එක පැල හිටවන තැනට එනකම් කරන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් මට ඒක කරගන්න බැරි වුණොත් මට කරන්න වෙන්නේ මේ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට කාණු ටික කපලා බට ලයින් එක දාගන්න එක විතරයි. ඉතින් ඉන්න එහාට දෙයක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මගේ මොබයිල් නම්බර් එකට කතා කරපන්. අනිවාර්යයෙන්ම මම කෝල් එකක් ගන්නවා සහ මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. එහෙනම් අපි යන් කොහොමද බලමු බට ටික දාගන්න කියලා. යා ඔයාලට පේනවා ඇති මචං ස්ටොප් පැලයක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ රබර් වොෂර් එක තියෙනවා. ඉතින් මේ වෙද්දි මචං මෙන්න මේ අඟල් දෙකේ බටේ හැම පාත්තියකම අපි බට දාන්න ඕන විදිහට මචං මේ වෙද්දි ඩ්‍රිල් මැෂින් එකකින් හිල් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ රබර් වොෂර් එක මෙන්න මේ හිලට මචං මේ විදිහට ඇතුළට දානවා. හරිද? ඇතුළට දැම්මට පස්සේ අපි මෙන්න මේ විදිහට ස්ටොප් පැල් එක මේ විදිහට ඇතුළට දාලා මචං වොෂර් එක ඇතුළට දාලා මේ විදිහට ස්ටොප් පැල් එක අපි ඇතුළට දා ගන්නවා. ඉතින් මේක එහෙම කරන්න හේතුව තමයි මචං මෙන්න මේ විදිහට රබර් වොෂර් එක දැම්මට පස්සේ ඇත්තටම ස්ටොප් පැල් එකට ගිහලා හොඳට හිර වෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ වතුර ලීක් වෙන එක වතුර අපත යන එක නැති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ විදිහට
මේ පැත්තටත් මචං අපි ස්ටොප් ෆෑන් එක දාලා තියෙන්නේ. දැන් බලමු අපි කොහොමද මේකෙන් පොඩි බටයක් මේකට සෙට් කරන්න කියලා. ඊළඟට මචං තියෙන්නේ මෙන්න මේ අපි හයි කරගත්ත ස්ටොප් ෆෑන් එකට. හරිද? මෙන්න මේ බටේ සෙට් කරන්න තියෙන්නේ. ඉතින් මහ ලොකු දෙයක් නෑ මචං. මෙන්න මෙහෙම. හරිද? ස්ටොප් ෆෑන් එකට මේ විදිහට තද කරගන්න තමයි තියෙන්නේ. හරිද? මේකෙදි මචං වතුර දාද්දි අපි කරන්නේ වතුර වදින ප්‍රමාණය බලලා. ඒ කියන්නේ ස්ටොප් ෆෑන් වලින් මේ ස්ටොප් ෆෑන් වලින් අපිට අරින්න විතරයි තියෙන්නේ. හරිද? මෙහෙම ඇරියාම මචං ඕන දාන්න පුළුවන් පාත්ති ප්‍රමාණයට මේ වතුර මෝටරෙන් වතුර ගහන ගමන් අපිට මේ ස්ටොප් ෆෑන් වලින් අපිට පුළුවන් පාත්ති වලට ගහන්න, ඒ කියන්නේ ගහන්න ඕන පාත්ති ගන්නට අපිට ස්ටොප් ෆෑන් වලින් මැනේජ් කරගන්න පුළුවන් පාත්ති කීයකටද වතුර ගහන්නේ කියන එක හරියටම. ඉතින් මචං මේ විදිහට බට ලයින් එක නම් ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. මම හිතනවා සාමාන්‍යයෙන් දාලා අදහසක් මචං ඔබට ගන්න පුළුවන් වෙන්නේ නැති මේ වීඩියෝ එකෙන්. ඉතින් මගේ කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මචං මේ පාත්ති එක පරතරය අඩි 14ක්. අඩි 14ට තමයි මචං මේ පාත්ති කපලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පැලේ හිටවද්දි මචං කාණුවේ ඉඳලා අඩියක් එකමාරක් ඇතුළට වෙන්න පැලේ හිටවන්න අමතක කරන්න එපා. ඒ වගේම පැලයක් අතර පරතරය අඩි 6මාරක් 7ක් වගේ තිබුණා නම් ඇති කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ වගේම මචං මෙන්න මේ පොඩි බටේ නිල් පාට නැත්තම් රතු පාට වගේ පොඩි ඉරක් යනවා. අනිවාර්යයෙන්ම මචං ඒ ඉර උඩ තමයි මචං වතුර වැටෙන පොඩි මල හයි කරන්න ඕන. මොකද ඒකට ප්‍රධානතම හේතුව තමයි මචං එක එක පැති වලින්, ඒ කියන්නේ අපි හරි කෙලින්, ඒ කියන්නේ උඩට හිටින්න හරි කෙලින් වතුර මල් ටික හයි කරගත්තේ නැත්නම් අපිට අපි බලාපොරොත්තු වෙන දේ 100%ක් ලබා ගන්න හැකියාවක් නැති වෙනවා. ඉතින් ওই ප්‍රශ්නේ මගේ පළවෙනි ගස් ලැබු කැලලට ආව ඇත්තටම. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ඒක අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක්. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් නම් පැල ටික හිටෙව්වට පස්සේ පොඩි ඒ වතුර මල සෙට් කරන්න, හයි කරන්න. ඒකත් මචං ගොඩාක් වැදගත් වෙනවා. මොකද අපිට පුළුවන් මේ මුණාට පස්සේ වතුර ගහට පැලේට, එහෙමත් නැත්නම් ගස් ලැබු පැලේට වතුර වැටෙන විදිහට අපිට මල සෙට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මොන හරි දෙයක් ඔළුවට වැටෙන්නේ නැති කියලා ගේමක් ගහන්න පුළුවන් වගාවක් තමයි මචං ගස් ලැබු කියන්නේ. ඉතින් try කරලා බලපල්ලා. මොනවාම හරි දෙයක් කරලා අමතර ආදායමක් ලැබෙන විදිහට තමන්ගේ වටපිටාව හදා ගන්න කියන එක තමයි මචං මට උඹලට දෙන්න ඕන පණිවිඩය. එහෙනම් ටිකා මල්ලි මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. මම බලාපොරොත්තු වෙනවා මචං ඉක්මනටම පැල ටික ගෙනල්ලා හිටවන්න. සමහර විට මට මේ වීඩියෝ එක කරගන්න බැරි වෙයි. මොකද මම නිවාඩු ඉන්න කාලය තුල නිවාඩු ඉද්දි මචං මට මේ දේ කරගන්න පුළුවන් වුණොත් තමයි මට උඹලට වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් උඹලා දන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාපන්. ඊට අමතරව මට කතා කරපන්. මම බොහොම කැමැත්තෙන් ඉන්නවා උඹලා දන්න දේවල් සහ මම දන්න දේවල් උඹලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම අයත් කියනවා මචං ගස් ලැබුව ගාව සම්බන්ධයෙන් 100%ක් සියල්ල දත් කෙනෙක් නෙමෙයි මම. ඉතින් මම දන්න දේවල් උඹලත් එක්ක ෂෙයා කරගන්න මම කැමතියි. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට මට පුළුවන් වෙලාවට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ටිකා මල්ලි ගිහිල්ලා එන්න. උඹලට ජය වේවා.